අපි මේ ලාන්සර් බොක්ස් එකක් CDI කරන එක අපේ මේ සිස්ටම් එක ටිකක් වෙනස් එකක්. ඒ කියන්නේ Mitsubishi ඔරිජිනල් ඒ කියන්නේ L200 L300 ලාන්සර් බොක්ස් ඒ හා සමානව ඒ කාලේ ආපු ඒවා ඉලෙක්ට්‍රොනික කරපු එකේ ඔරිජිනල්ම එන යුනිට් එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඒක පේනවද දන්නේ නැහැ. සුට්ටක් මේක තමයි පල්ස් කොයිල් එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේකට ඉග්නේටර් එකක් අවශ්‍යත් නැහැ. මේකෙම ඉග්නේටර් එකත් ඇතුළෙම ඉන්බිල්ට් වෙලා එන්නේ. මේක අපි ටෙස්ට් කරලා බලමු කරන්ට් එක එහෙම කොහොමද කියලා. මේක කන්ඩෙන්සර් දාලත් නැහැ. තියෙනවා කරන්ට් එක. කරන්ට් එකත් හොඳටම තියෙනවා. ප්ලග් ටික පත්තු වෙන්න. මේවා එක වෙන්න. ඕනම ලාන්සර් බොක්ස් එකක් L300 එකක් ලාන්සර් වැගන් අනිකුත් වාහන වලටත් අපිට දාන්න පුළුවන් වෙන වෙන જાති ඒවා තියෙනවා. මේ වගේ මේ ටයිප් එකේ ඒවා Nissan එකේ ඒක ෆෝක් ලිෆ්ට් වල පල්ස් නැත්තම් හොලෝ සෙන්සර්ස් මේ වගේ ඩිජිටල් ටයිප් එකේ ඕනෑම CDI වැඩක් තියෙනවා නම් කාබ්ලේටර් ටියුන් අප් වැඩක් තියෙනවා නම් එන්න අපි කරමු.